ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් තාමත් ඔයාට එයාව හරි විදිහට අමතක කරගන්න බැරි වුණා නම්, එයාගේ මතකයන් එක්ක තාම ඔයා විඳවනවා නම්, එයාගෙන් තොර ලෝකයක් නැහැ කියලා හිතාගෙන හිටපු ඔයාට අද වෙනකොට ජීවත් වෙලා තියෙන්නේ දුක් ගංගාවක නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාටයි. ඔයාව හරියට අමතක කරන මෙතෙක් ටික මොකද්ද කියලා මම ඔයාලට අද කියලා දෙන්නම්. මිනිස්සු අපිව දාලා යනවා තමයි. ඒක තමයි හැටි. අපි ආදරෙන් ලං කරගන්න හැමදේම අපි ගාව තියෙන්නේ නැහැ. මේක තමයි අපි තේරුම් ගන්න ඕන යථාර්ථය. ඔයාගේ ජීවිතේ හැම දෙයකම ඔයා ආදරෙන් සැලකුවට කමක් නැහැ. ඒ දේ නැති වෙනවා කියන හිතාගෙන ජීවත් වෙන්න. කවදාම හරි ඒ දේ නැතුවට ජීවත් වෙන්න වෙනවා කියන දේ තේරුම් ගන්න. මිනිස්සෙක්ව අපිට කවදාවත් ස්ථිරවම අමතක කරන්න බෑ. මෙතනදී ඔයා එයාව අමතක කරනවා කියන්නේ තව දුරටත් ඔයා එයා මත රඳා පවතින්නේ නැහැ කියන දේ. එයා මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ කියන දේ. මේක තමයි බහුතරයක් දෙනා අමතක කරනවා කියන එකෙන් අදහස් කරන්නේ. කාලයක් ගිහිල්ලත් ඔයාට තවමත් රිකවර් වෙන්න බැරි නම්, තවමත් හරි විදිහට අමතක කරන්න බැරි නම් අනිවාර්යයෙන් මේ මෙතඩ් එක ෆලෝ කරන්න. මේක 100%ක් හරියන මෙතඩ් එක. ඔයාගේ රිලේෂන්ෂිප් එක පටන් ගත්ත දවසේ ඉඳලා ඒක බ්‍රේකප් වෙනකල්ම මේ සිද්ධිය ඇතුළේ ඉගෙන ගන්න දෙයක් තියෙනවා. සිතුවිලි වල හිර වෙලා මනස්ගත වල හිර වෙලා විඳවන ඔයාට මේ ක්‍රියාවලිය හරියට තේරුම් ගත්තොත් මේකෙන් රිකවර් වෙන්න අමාරු නෑ. අවුරුදු ගාණක් ගිහිල්ලත් මාස ගාණක් ගිහිල්ලත් ඔයාට තව මෙයාව අමතක කරගන්න බැරි නම් ඒකට හේතුව ඇඩික්ට් වෙන ප්‍රොසෙස් එක. එහෙම නැත්නම් ඒ මනුස්සයාට බැඳෙන ප්‍රොසෙස් එක. මේ ප්‍රොසෙස් එක හරියට උනාට රිකවර් වෙන ප්‍රොසෙස් එක එහෙම නැත්නම් මේකෙන් සුවපත් වෙන ප්‍රොසෙස් එක හරියට තාම සිද්ධ වෙලා නැහැ. එයාගේ පෙනුමද, එයා කතා කරන විලාසයද, එයාගේ හැසිරීමද, එයාගේ කරුණාවන්තකමද, එයා දීපු කැරින් ඇටෙන්ෂන්, එයාගේ රූපය, එයා ඉන්න තැන මේ කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ මේ ක්‍රියාවලිය තේරුම් අරගෙන ඒ ඔස්සේ වැඩ කරොත්. ඔය කියන ඕනම මිනිස්සෙක් අමතක කරලා දාන්න ඔයාට පුළුවන්. එහෙම නැත්නම් හිතින් අතහැරලා දාන්න ඔයාට පුළුවන්. ඒක තමයි ඇත්ත. එතකොට මේ ඇබ්බැහි වෙන ක්‍රියාවලිය, ඒක වැළඳ ගන්න ක්‍රියාවලිය, ඒ මතින් ඩිපෙන්ඩ් වෙන ක්‍රියාවලිය මේක ඔටෝ සිද්ධ වෙන දෙයක්. මොකද මිනිස්සු හැදිලා තියෙන්නේ තමන් ආස කරන දේවල්, තමන්ට සතුටක් දැනෙන දේවල් වලට ඇබ්බැහි වෙන විදිහට. විශේෂයෙන්ම ආදරය කියන දේ මේ ෆීලිංස් හරහා තමන්ට තෘප්තියක් ලැබෙනවා. අන්න ඒ නිසා දිගින් දිගට ඒ දේ ගන්න උත්සාහ කරනවා. අන්න ඒ විදිහට ඒ දේවල් දිගින් දිගටම තමන්ට ලැබෙනවත් සමග ඒ දේ නැතුව බැරි වෙනවා. ඔයා ඒකට ඇබ්බැහි වෙනවා. ඒ නිසා අපේ මුළු ජීවිතේම මුළුමනින්ම ඒ බැඳීම් මත යැපෙන්න පටන් ගන්නවා. එතකොට ඇබ්බැහි වීම කියන්නේ ඔය සියලු කටයුතු සිද්ධ කරගන්න ඒ අදාළ දේ අවශ්‍ය වෙනවා. ඒක තමයි යථාර්ථය. මේ ක්‍රියාවලිය ඒ කියන්නේ අපි මොනවා හරි දෙයකට බැඳෙන එකට ඇබ්බැහි වෙන ක්‍රියාවලිය මිනිස්සෙක්ගේ ගැන ඒ කියන්නේ මිනිස්සෙක් ගැන ආකර්ෂණයක් තියෙනවා නම් නිකම්ම සිද්ධ වෙන දෙයක්. අපි මිනිස්සෙක්ට කැමති නම් ආසයි නම් මේ ක්‍රියාවලිය නිකම්ම සිද්ධ වෙනවා. ඒ වගේම ඒක ජීවිතෙන් ඉවත් කරගන්න මේ දෙයට මුහුණ දෙන්න සම්පූර්ණයෙන් එයාව අමතක කරගන්න වෙන දෙයකට හුරු වෙන්නත් ක්‍රියාවලියක් තියෙනවා. අන්න ඒක නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. අපි නිකම්ම බැඳෙන ක්‍රියාවලියට නතු වුණත් රිකවර් වෙන ක්‍රියාවලිය ඒ වගේ නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒකට වෙහෙසක් දරන්න ඕන. සමහර අය ඉන්නවා මෙහෙම ක්‍රියාවලියක් තියෙනවා කියලා දන්නේ නැහැ. නමුත් එයාගේ අවධානය වෙනස් කරගනිමින් එයා බ්‍රේකප් එකට හෙඩ ගැහෙනවා. සමහර අය ඉන්නවා බ්‍රේකප් එකෙන් ඉක්මනට ගැලවෙනවා. සමහර අය ඉන්නවා මේකෙන් මාස ගානකින් ගැලවෙනවා. සමහර අය අවුරුදු ගානකින් ගැලවෙනවා. සමහර වෙලාවට මැරි කරලා දරුවොත් හදලා එයාලගේ දරුවොත් ලොකු වෙලා ඒ අවුරුදු ගානකින් පස්සෙත් ඒ අර මුල් කාලේ Taman තරුණ කාලයේ තිබුණු රිලේෂන්ෂිප් එකක් නිසා ඒ ෂොක් එක ඒ මුළු ජීවිත කාලෙම විඳවනවා. සමහර අයට එහෙම වෙන්නත් පුළුවන්. එතකොට මේ රිකවර් වෙන ක්‍රමය ඔයා දැනගන්න ඕන ඔයාව නාස්ති වෙන එක වළක්වා ගන්න. Taman තුල තියෙන ඇඩික්ට් වෙන එකේ ප්‍රෙෂර් එක Tamanට මැනේජ් කරගන්න බැරි වෙන්න පුළුවන්. තමන් උත්සාහ කරනවා ගොඩ යන්න. තමන් ඇඩික්ට් වෙලා ඉන්න ප්‍රතිශතයේ ප්‍රබල නිසා තමන්ට ඒක කරගන්න බෑ. අන්න එතන තමයි ගොඩක් අය හිර වෙන්නේ. ඔයාටත් මේ අත්දැකීම තිබිලා තියෙනවා. එහෙම නැත්නම් දැන් තියෙනවා. ඒකනේ මම අහගෙන ඉන්නේ ඇත්තටම.
මෙතන තියෙන්නේ එබ්බැහිවීමක්. අපි ආස දෙයට බැඳිලා નિરાයාසයෙන්ම එබ්බැහි වුණ දෙයක්. මේ මිනිස්සයා වෙනස් වුණ දවසට, එයාගේ තිබුණු විවිධ හැසිරීම් නිසා අපිට වෙනස් වෙන්න සිද්ධ වෙන දවසට, අවබෝධයෙන් ඈත් වෙන්න සිද්ධ වුණත් අපි තාමත් මේකට එබ්බැහි වෙලා හිර වෙලා ඉන්නවා. මේ පේන යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඇතුළාන්තයෙන් බැඳලා ඉන්නවා නම් මේ ඇත්ත යථාර්ථයට අපිට මුහුණ දෙන්න බැරි වෙනවා. අපේ ජීවිතේ වෙනස් කරගන්න අපිට බැරි වෙනවා. මේකෙදි ඔයා හිතන්න ඕන ඇයි මම ඇබ්බැහි වුනේ? මොකටද මම ඇබ්බැහි වුනේ? හිතන තරම් මෙයා විශේෂද? මේ කෙනා අවුරුදු ගාණක් මාත් එක්ක හිටියා. මගේ ජීවිතේ කොටසක් වගේ. මම කවදාවත් හිතුවේ නෑ මේ මිනිස්යාගෙන් මට ඈත් වෙන්න සිද්ධ වෙයි කියලා. හැබැයි අද වෙනකොට ඒක මම ඇචීව් කරලා තියෙනවා කියන දේ ඔයාට හිතෙන්න පුළුවන්. ඔයා අන්න ඒ தത്വෙට ආවේ වෙන්න හරි නොවෙන්න හරි මම මේ කියපු දේ ෆලෝ කරපු නිසා. ඔයා හිතන්න ඕන හුස්ම නැවතියක් මට මහන්සිය කියන දේ නෙවෙයි. එයා මතක් වෙන වෙලාවට ඔයා ඔයාගේ අවධානය වෙන අතකට හරවා ගන්න. එයාගේ මතකයම ෆලෝ කර කර ඉන්නවට වඩා ඒ අවස්ථාවලදී ඔයා ඒක අමතක වෙන දෙයක් කරන්න. එහෙම නැත්නම් සුළු කාලයකට ඔයා ඉන්න ස්ථානය වෙනස් කරන්න. ඔයා හිතන්න ඕන ඔයා ඇඩික්ට් වෙලා හිටපු කාරණා මොනවද කියලා. ඇයි එහෙම වුනේ කියලා. මෙතනදී ඔයා තමන්ගේ අරමුණ නිතර නිතර සිතන්න. තමන්ට ටාගට් එකක් තියෙන්න පුළුවන්. අපි හිතමු ඔයා A level කරන කෙනෙක්, ඔයා ජොබ් එකක් කරන කෙනෙක්, ඔයා මොකක් හරි බිස්නස් එකක් කරන කෙනෙක්. ඔයාට ටාගට් එකක් තියෙනවා. මේ අවුරුද්දේ මේ දවසේදී මම මේ වගේ සාර්ථකත්වයකට යනවා. මේ අවුරුද්දේ මේ දවසේදී මම මේ දේ මේ විදිහට දියුණු කරගන්නවා. මම මේ රැකියාවේ උසස් වීම වලට යනවා වගේ ටාගට් තියෙන්න පුළුවන්. ඔයා නිතර මේවා මෙනෙහි කරන්න. එතකොට ඔයාගේ හිතේ තියෙනවා නිතරම මම මේ දේ ඇචීව් කරගන්න ඕනේ, මට ටාගට් එකක් තියෙනවා, මම මේක තමයි ෆලෝ කරන්න ඕනේ. එතකොට බොහෝ දුරට අර එයාගේ තිබුණු මතකයන් සිහි කරගෙන ඉන්න ඔයාට වෙලාවක් නැති වෙනවා. අනිත් කාරණේ තමයි ඒ වෙනුවෙන් ඔයා වැඩි කාලයක් යොදවන්න. ඔයාගේ ටාගට් වෙනුවෙන් ඔයාගේ ජීවිතේ වැඩි කාලයක් යොදවන්න. එතකොට ඔයාට එයා ගැන හිතන්න, එයා ගැන මතක් වෙන්න, ඇයි මට මෙහෙම වුනේ කියලා කල්පනා කරන්න. ඒ වගේ දේවල් වලට ඔයාට වෙලාවක් නැති වෙනවා. ආයෙ එයා ගැන හොයන්න යන්න එපා. කිසිම අවස්ථාවක ඔයාව දාලා ගියත්, ඔය දෙන්නගේ බ්‍රේකප් එක මොන විදිහට සිද්ධ වුණත් ඔයාට ඕනි එයාව අමතක කරගන්න. ඔයාගේ හිතින් එයාව අමතක කරලා දාන්න. ඒ නිසා කිසි විටක එයා ගැන හොයන්න යන්න එපා. එයාට මොකද උනේ? එයා කාලා දින්නේ. එයාටත් මං වගේ දුක හිතෙනවද? එහෙම හොයන්න යන්න එපා. අතීතය මතක් කර කර කාලය කදවන්න එපා. එයාව නැවත හමු වීමට අවස්ථාවක් දෙන්නත් එපා. එයාව කිසිම විටක ආයෙ මීට් වෙන්න යන්න එපා. පාටියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ෆන්ක්ෂන් එකක් වෙන්න පුළුවන්. ඕනම අවස්ථාවක මලගෙදරක් වෙන්න පුළුවන්. පන්සලේදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි මොකක් හරි ස්ථානයකදී වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලදී ඔයාට එයාව හම්බ වෙනවා කියලා ඔයා දන්නවනම් අනිවාර්යෙන් ඒ වගේ අවස්ථා මිස් කරන්න. කිසිම අවස්ථාවක එයාව නැවත හමු වීමට යන්න එපා. ඒකට අවස්ථාවක් දෙන්නත් එපා. එයා ගැන එයාගේ මිතුරන්ගෙන් කිසිම අවස්ථාවක අහන්න එපා. එයා ගැන එයාගේ මිතුරන්ගෙන් නොඅසන්න. කිසිම අවස්ථාවක ඔයාගේ යාළුවන්ටත් ඔයාගේ මිතුරන්ටත් මෙහෙමයි මම දුකින් ඉන්නේ, මෙයා මට මෙහෙම කරා කියලා කියන්න යන්න ඕන නැහැ. එයාගේ යාළුවන්ගෙන් අහන්නත් එපා. එයා හොඳින් ඉන්නවද? එයා කාලාද? එයා කොහොමද මේ බ්‍රේකප් එකට මුහුණ දෙන්නේ? ඇත්තටම මේ දේවල් දැන් ඔයාට අදාළ නැහැ. මේ වෙලාවේ ඔයා ඇවිදින්න යන්න. ඒකෙන් ඔයා හිත නිදහස් කරගන්න. එයාව මතක් වෙන හැම දෙයක්ම ජීවිතෙන් අයින් කරලා දාන්න. එයා දීපු gift, එයාගේ වගේ ඔය දෙන්න එකට ගත්ත ෆොටෝස්, එහෙම නැත්නම් එයා ඔයාට මතක් වෙන්න දීපු මොන හරි දෙයක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම එයාව මතක් වෙන හැම දෙයක්ම සුළු දෙයක් පවා ඔයාගේ ජීවිතෙන් ඈත් කරලා දාන්න. සියලුම sannivedana මාර්ග වසා දමන්න. Facebook ද, Instagram ද, WhatsApp ද ඕනම විදිහේ sannivedana මාර්ගයක් වසා දමන්න. ඔයාට එයාව කන්ටැක්ට් කරගන්න බැරි වෙන්න, එයාව ඔයාට කන්ටැක්ට් කරගන්න බැරි වෙන්න මේ sannivedana මාර්ග අවහිර කරලා දාන්න. මිත්‍රයන් හා පවුලේ අය සමග නිතරම කාලය ගත කරන්න. එතකොට ඔයාට මේක මතක් වෙන ප්‍රවණතාවය අඩු වෙනවා. පවුලේ අයත් එක්ක ඉන්නකොට මිත්‍රයන් එක්ක ඉඳි ඔයා වෙන දේවල් ගැන කතා කරන වෙනස් අදහස් අහන්න. පරිගැනීමට හිතාගෙන ඔයා කවදාවත් ඔයාට රිද්දවන්න එපා. පරිගැනීමට හිතාගෙන ඔයාව රිද්දවන්න එපා. මේක තමයි විශේෂම කාරණේ.
ඔයා කිසිම අවස්ථාවක ඔයාට හානියක් කරගන්න එපා. වෙන කෙනෙක් නිසා ඔයා ඔයාට හානියක් කරගන්න එපා. මොකද එයා ඔයව දාලා ගියේ ඔයාව එපා කියලා. එතකොට ඔය දෙන්නම එකට ආදරය කරා. ඔය දෙන්නටම එක විදිහේ අරමුණු තිබ්බා, හින තිබ්බා. ඉතින් මේ හැම දෙයක්ම එයා දාලා ගියපු එයා වෙනුවෙන් ඔයා මොකද තවත් දුක් වෙන්නේ. කිසිම අවස්ථාවකට පරිගැනීමකට හිතාගෙන ඔයා ඔයාට රිද්දව ගන්න එපා. අනිවාර්යෙන් ඔයා අඩුම සති දෙකක් මේ මං කියපු කාරණා ෆලෝ කරලා බලන්න. එයා ඔයාට 100% අමතක කරලා දාන්න පුළුවන්. ඔයා විශ්වාස කරන්න. ඔයා නිතරම හිතන්න මට මේක කරන්න පුළුවන්. මම මේක කරනවා. මම එපා කියලා දාලා ගියපු කෙනෙක්ින්ද මං දුක් විඳින්නේ නැහැ. එයාට එපා නම් මටත් එපා. මම මේක අනිවාර්යෙන් කරනවා කියන එක හිතට ගන්න. ඔයාට මේක තේරුන්නේ නැත්නම් ඔයා ආපහු මේක මුලින් ඉඳලා අහන්න. ඔයාට අනිවාර්යෙන්ම මේ දේ සාර්ථකව මේ මෙතඩ් එක සාර්ථකව ෆලෝ කරලා එයාව ඔයාගේ ජීවිතෙන් ඔයාගේ මතක වලින් අමතක කරලා දාන්න පුළුවන්. ඒක මට 100%ක් ස්ථිර කරලා කියන්න පුළුවන් දෙයක්.